දිනය 1981 ජුනි මාසයේ 7 වෙනිදා ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් F-15 සහ F-16 යානා සෞදි අරාබි ගුවන් සීමාව ඔස්සේ කිලෝමීටර් 1600ක් පියාසර කරලා ඉරාක ගුවන් සීමාවට ඇතුල් වෙනවා. අවසානයේ ඔවුන් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඉලක්කයක් සාර්ථකව විනාශ කරලා නැවතත් මව් රටට පැමිණෙනවා. එලෙස ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි බෝම්බ දමා විනාශ කළ ඉලක්කය කුමක්ද? ඊශ්‍රායලය විසින් එලෙස විනාශ කළේ ඉරාකය විසින් ගොඩනංවමින් තිබූ න්‍යෂ්ටික ප්‍රතිකාරකයක්, එහෙමත් නැත්නම් න්‍යෂ්ටික අවියක්. දිනය 2007 වසරේ ජනවාරි මාසයේ 15 වෙනිදා. එදින ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රබල විද්‍යාඥයෙක් වෙච්ච න්‍යෂ්ටික විද්‍යාඥ එඩේෂියර් හුසෙන්පූර් අභිරහස් විදියට මිය යනවා. හුසෙන්පූර්ගේ මරණයට හේතුව කිසිදු පරීක්ෂණයකින් හොයාගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් මරණ පරීක්ෂණයෙන් පවා ඔහුගේ මරණයට හේතුව හොයාගන්න බැරි වෙනවා. මේ යන විට හුසෙන්පූර් වැඩ කරමින් සිටියේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ එක් පරීක්ෂණාගාරයක් වෙච්ච ඉස්පහාන්ස් න්‍යෂ්ටික පරීක්ෂණාගාරයේ. ඔහු එහි ප්‍රබල වැඩක් කරමින් සිටියා. එහෙම නැත්නම් ඔහු එහි වැඳගත් චරිතයක් වුණා. කෙසේ වෙතත් අඩේෂියර්ගේ මරණයෙන් පස්සේ මාස කිහිපයකට පස්සේ බටහිර ඔත්තු සේවා උපුටා දක්වමින් බටහිර මාධ්‍ය ඔහුගේ මරණය මරණයක් නොව ඝාතනයක් බව හෙළි කළා. එලෙස අඩේෂියර් ඝාතනය කර තිබෙන්නේ ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධ්‍යංශය විසින්. 2007 වසරේම සැප්තැම්බර් මාසයේ 5 වෙනිදා ඊශ්‍රායලයේ රමාත් ඩේවිඩ් ගුවන් හමුදා කඳවුරේ සිට F-15 යානා 10ක් ගුවනට නැගුණා. මෙම යානා මධ්‍ය දරණී මුහුදේ සිට බටහිර පැත්තට පියාසර කරමින් සිරියානු ගුවන් කලාපයට ඇතුල් වුණා. අවසානයේ උන් සිරියාවේ එල්සූර් වෙතට පැමිණ එහි වූ ඉලක්කයක් බෝම්බ දමා විනාශ කළා. මෙහෙයුම සාර්ථක වීමෙන් පසු ඊශ්‍රායල ගුවන් යානා කිසිදු අනතුරක් සිදු නොවී නිරුපද්‍රිතව නැවතත් සිය මව් රටට පැමිණුණා. පසුව හෙළි වුණේ ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් මේ විනාශ කර දැමුවේ සිරියාව විසින් ගොඩනගා තිබූ න්‍යෂ්ටික ප්‍රතිකාරකයක්, එහෙම නැත්නම් න්‍යෂ්ටික අවියක්. ඒ සඳහා ඔවුන්ට උදව් උපකාර කර තිබුණේ උතුරු කොරියාව. 2010 වසරේ නොවැම්බර් මාසයේ 29 වෙනිදා එවකට ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානියා වෙච්ච ආචාර්ය මජීඩ් ශරියා ඔහුගේ මෝටර් රථයෙන් ටෙහෙරානයේ වීදියක ගමන් කරමින් සිටියා. ඒ අවස්ථාවේ ඔහුගේ පසුපසින් පැමිණි යතුරුපැදිකරුවෙක් යම් කිසි අලවන ද්‍රව්‍යයක් ඔහුගේ මෝටර් රථයේ වීදුරුවේ අලවා වේගයෙන් ඉදිරියට ගියා. ස්වල්ප මොහොතකින් මජීඩ් ශරියාගේ මෝටර් රථය පිපිරුණා. එහි ගමන් කළ ආචාර්ය මජීඩ් ශරියා මිය ගියා. ඔහුගේ බිරිඳ තුවාල ලැබුවා. මේ සිදුවීමත් එක්ක ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වසර ගණනාවකට කල් ගියා. පසුව හෙළි වුණේ ඔහුගේ ඝාතනය ඊශ්‍රායල මොසාඩ් බුද්ධ්‍යංශය විසින් සිදු කළ එකක් බව. මේ ආකාරයට ඊශ්‍රායලය දශක ගණනාවක් තිස්සේ මැද පෙරදිග සෙසු රටවල න්‍යෂ්ටික වැඩසටහන් කඩාකප්පල් කරමින් සිටිනවා. ඒ සඳහා ඔවුන් ප්‍රධාන උපක්‍රම දෙකක් භාවිතා කරනවා. එකක් ඔවුන් මේ න්‍යෂ්ටික පරීක්ෂණාගාර ගුවනින් බෝම්බ හෙලා විනාශ කරනවා. දෙවැන්න ඔවුන් ඒවායේ සේවය කරන ප්‍රධාන බුද්ධිමතුන් සහ විද්‍යාඥයින් පුද්ගලිකවම ඝාතනය කරනවා. මෙම විද්‍යාඥයින් මිය ගිය පසු ඔවුන්ගේ දැනුම නොමැතිව සෙසු රටවලට මේ න්‍යෂ්ටික පරීක්ෂණ ඉදිරියට ගෙන යාමේ හැකියාවක් නැහැ. න්‍යෂ්ටික ප්‍රතිකාරකයක් ගොඩනැන්වීම, එහෙම නැත්නම් න්‍යෂ්ටික අවියක් ගොඩනැන්වීමට විශාල බුද්ධිමය දායකත්වයක් අවශ්‍යයි. එහි ප්‍රධාන විද්‍යාඥයින් ඝාතනය වී කරලියෙන් ඉවත්ව ගිය පසු න්‍යෂ්ටික වැඩසටහනක් සාර්ථක කරගන්න බැහැ. ඉරානය සහ ඊශ්‍රායලය අතර වූ දින 12ක යුද්ධය මේ වන විට తాවකාලිකව නිමාවකටපත් වෙලා, එහෙම නැත්නම් රටවල් දෙක සටන් විරාමයකට එකඟ වෙලා. මෙවරත් ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කරමින් දියත් වූ මෙහෙයුමේ අරමුණ පැරණි අරමුණම තමයි ඒ ඉරානය විසින් න්‍යෂ්ටික අවියක් ගොඩනැන්වීම ප්‍රමාද කිරීමට, එහෙමත් නැත්නම් ඉරානය විසින් න්‍යෂ්ටික අවියක් ගොඩනැන්වීම කඩාකප්පල් කිරීමට. මෙවර මෙහෙයුමිනුත් ඔවුන් සුපුරුදු සාර්ථකත්වයක් අත්කරගත්තා. මෙවරත් ඔවුන් ඉරානයේ ප්‍රධාන හමුදා නායකයන් සහ විශේෂයෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධාන විද්‍යාඥයින් ගණනාවක්ම ඝාතනය කිරීමට සමත් වුණා. මෙවර ඔවුන් ඒ සඳහා භාවිතා කළ උපක්‍රමය වූයේ ගුවනින් බෝම්බ හෙලීම. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයාට අනුව ඔවුන් මෙවර මෙහෙයුමෙන් ඉරානයේ න්‍යෂ්ටික විශේෂඥයින් 14 දෙනෙක් ඝාතනය කිරීමට සමත් වෙලා තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයාට අනුව
එම 14 දෙනාගෙන් 9 දෙනෙක්ම ඔවුන් ඝාතනය කරන්නේ ප්‍රහාරය එල්ල කළ පළමු දිනයේමයි. එනම් ජුනි මාසයේ 13 වෙනිදා. එදින ඉරානය දැන සිටියේ නැහැ තමන්ට ප්‍රහාරයක් එල්ලවන බව. ඒ ප්‍රහාරය සම්පූර්ණයෙන්ම සර්ප්‍රයිස් ඇටැක් එකක්. එහෙම නැත්නම් මවිත කිරීමේ ප්‍රහාරයක් වුණා. ඉතින් එම හේතුව නිසා ඊශ්‍රායලයට සැලකිය යුතු ප්‍රතිඵලයක් අත්කර ගැනීමට හැකි වුණා. ඊශ්‍රායල ආරක්ෂක අංශවලට අනුව ඔවුන් එම දිනයේ පමණක් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ විද්‍යාඥයින් 9 දෙනෙක් ඝාතනය කිරීමට සමත්ව තිබෙනවා. එපමණක් නෙමෙයි මේ හමුදා ප්‍රහාරය පිළිබඳ විස්තර කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍ය ඇමතු අවස්ථාවේ ඔහු විසින් ප්‍රකාශ කර සිටියා පැහැදිලිවම මෙවර ඔවුන් සැලසුම් කරා ඉරානයේ අධ්‍යාත්මික නායකයා අල් කමේනිව ඝාතනය කිරීමට. ඊශ්‍රායලයට එය සාර්ථක කර ගැනීමට නොහැකි වුණේ ඒ සඳහා අවස්ථාවක් ඉරානය විසින් ලබා නොදුන් නිසා. එහෙමත් නැත්නම් කමේනි සැඟව සිටි නිසා කියලා. එම නිසා පැහැදිලි ඊශ්‍රායලය මෙවල සැලසුම් කර තිබෙනවා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ සම්පූර්ණ විනාශ වීමක්. ඒ සඳහා ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානීන් පමණක් නෙමෙයි ඉරානයේ දේශපාලනික ප්‍රධානීන් පවා ඝාතනය කිරීමට ඊශ්‍රායලයට අවශ්‍ය වුණා. ඔවුන් යම් පමණකට සාර්ථක වුණා. නමුත් අල් කමේනිව කරලියෙන් ඉවත් කිරීමට ඊශ්‍රායලයට නොහැකි වුණා. මෙහිදී ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා තමන්ගේ ජනතාවට තවත් එක් සුබ පණිවිඩයක් කිව්වා. ඔහු ප්‍රකාශ කළේ තමන්ගේ මේ ප්‍රහාරයෙන් පස්සේ ඉරානයට දැන් න්‍යෂ්ටික අවියක් සකස් කිරීම හිමත් නැත්නම් න්‍යෂ්ටික අවියක් ගොඩනැගීම කිසිදා කළ නොහැක්කක් බව. එයට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කළේ මෙලෙස න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධාන විද්‍යාඥයින් ඝාතනය කිරීම. විශේෂයෙන්ම ඔබ දන්නවා න්‍යෂ්ටික අවියක් ගොඩනැගීම පහසු නැහැ. එය අතිශය මිල අධික එමෙන්ම අතිශය බුද්ධිමය ධාරිතාවක් අවශ්‍ය වැඩක්. යම්කිසි මොහොතක මේ මුදල් තිබුණත් මේ බුද්ධිමය හැකියාව මේසේ නිවත් කළ මොහොතක න්‍යෂ්ටික අවියක් ගොඩනැගීම පහසු නැහැ. ඊශ්‍රායලය මේ නිගමනයට එළඹීමට හේතුව ඒක. අනෙක් පැත්තෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දරන්නේ මෙවැනිම අදහසක්. ඔහු පසුගිය දින මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළා ඉරානය මෑතකදී නම් යළිත් න්‍යෂ්ටික වැඩසටහන් ආරම්භ කරන්නේ නැති බවට. ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී තව දුරටත් ප්‍රකාශ කළා ඉරානයේ න්‍යෂ්ටික අවියක් යළිත් සකස් කිරීමට අවශ්‍ය වුණත් එහෙම නැත්නම් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යළිත් පණ ගැන්වීමට අවශ්‍ය වුණත් ඒ සඳහා හැකියාවක් දැන් ඉරානයට නැති බව. එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ෆෝඩෝ ඇතුළේ න්‍යෂ්ටික මර්මස්ථාන විනාශ වුණා. ඒ වගේම ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධාන විද්‍යාඥයින් සියලුම දෙනා ඝාතනය කෙරුණා. එම නිසා තව දුරටත් ඉරානයට න්‍යෂ්ටික අවියක් ගොඩනැන්වීම ඉතා මෑතකදී කළ නොහැක්කක් බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. අපි කලින් කිව්වා වගේම ඉරානයේ න්‍යෂ්ටික අවියක් ගොඩනැන්වීමට උත්සාහ කරන්නේ දශක ගණනාවක ඉඳලා. ඒ උත්සාහයෙන් උකහාගත් දැනුම ඉරානය සතුයි. මේ වන විට ඔවුන් යුරේනියම් 60% ප්‍රමාණයට බලගැන්වීමට සමත් වෙලා තිබෙනවා. ඔබ දන්නවා න්‍යෂ්ටික අවි සඳහා ප්‍රධාන වශයෙන් යොදාගන්නේ යුරේනියම් විකිරණශීලී මූලද්‍රව්‍ය. න්‍යෂ්ටික අවියක් සකස් කිරීමට නම් යුරේනියම් මූලද්‍රව්‍ය 90%ක් දක්වා බලගැන්විය යුතුයි. මේ වන විට ඉරානය 60%ක් දක්වා යුරේනියම් බලගැන්විය හැකි තාක්ෂණය සහ දැනුම දැනටමත් උකහාගෙන අවසන්. එම නිසා ඔවුන්ට ඊළඟ පියවරට එහෙමත් නැත්නම් 90%ක් දක්වා යුරේනියම් බලගැන්වීමට අවශ්‍ය තවත් කුඩා කාලයක් පමණයි. ඉරානය විසින් කියන විදියට සහ තවත් ස්වාධීන මූලාශ්‍ර ගණනාවකින් තහවුරු කරන විදියට මෙවර ඊශ්‍රායලය සහ ඇමරිකානු බෝම්බ ප්‍රහාරයෙන් ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධාන විද්‍යාඥයින් මිය ගියත් එම න්‍යෂ්ටික පර්යේෂණාගාර සම්පූර්ණයෙන් විනාශ කිරීමට ඇමරිකාවට සහ ඊශ්‍රායලයට නොහැකි වුණා. විශේෂයෙන්ම ෆෝඩෝ ඉස්ෆහාන්ස් වැනි භූගත බංකර් වල පැවති න්‍යෂ්ටික වැඩසටහනට අවශ්‍ය උපකරණ සහ බලගැන්වූ යුරේනියම් බෝම්බ ප්‍රහාරයට පෙර සාර්ථකව එම පරීක්ෂණ වලින් ඉවතට ගෙන සැඟවීමට ඉරානය සමත් වුණා කියලා ඉරානයත් කියනවා. ඒ බව ස්වාධීන නිරීක්ෂකයන්ද ඒ බව පැහැදිලිව සඳහන් කරනවා. ඒ අනුව බලන කල ඊශ්‍රායලයට මෙවර ඔවුන්ගේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක කර ගැනීමට නොහැකි වුණා. ඔවුන්ට ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ පරීක්ෂණාගාර සහ උපකරණ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට නොහැකි වුණා. ඒට ප්‍රධාන හේතුවක් වුණේ මෙවර ප්‍රහාරයේදී ඉරානය විසින් ඊශ්‍රායලය උදෙසා එල්ල කළ දැවැන්ත ප්‍රතිප්‍රහාරය. මෙවර ඉරානය නිහඬව සිටියේ නැහැ. ඔවුන්ද ඊශ්‍රායලය ඉලක්ක කරමින් දැඩි ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන් මිසයිල දහස් ගණනක් ඊශ්‍රායල භූමියට එල්ල කළා.
එයින් ඊශ්‍රායලයට සැලකිය යුතු හානියක් සිදු වුණා. අවසානයේ ඊශ්‍රායලයටම ඇමරිකාව හරහා සටන් විරාමයක් අවශ්‍ය වුණා. ඔවුන්ගේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක කර ගැනීමටත් පෙර. එහෙමත් නැත්නම් ඉරාන ප්‍රතිප්‍රහාරය නිසා Tamanගේ මෙහෙයුම සාර්ථක කර ගැනීමටත් පෙර ඊශ්‍රායලයට අඩියක් පස්සට තියන්න වුණා. දැන් මේ තත්ත්වය විශ්ලේෂණය කරන ස්වාධීන විශ්ලේෂකයන් සහ න්‍යෂ්ටික පර්යේෂකයන් ප්‍රකාශ කරන්නේ ඉරානය විසින් දැනටමත් උකහාගත්තු මේ දැනුම සහ ඔවුන් සතුව දැනටමත් තිබෙන න්‍යෂ්ටික පර්යේෂණාගාර උපකරණ නිසා ඉරානයට යුරේනියම් 90ක් දක්වා බලගැන්වීම එතරම් දුරකාරයක් නොවන බව. එහෙමත් නැත්නම් බාධාවකින් තොරව වැඩ කළහොත් ඉරානයට තවත් වසර 3-4ක කාලයකින් පමණ න්‍යෂ්ටික අවියක් ගොඩනැන්වීමේ හැකියාව පවතින බවට ස්වාධීන යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කරනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද මේ ප්‍රහාරය නොවන්නට ඊටත් පෙර න්‍යෂ්ටික අවියක් ගොඩනැන්වීමට හැකියාවක් ඉරානයට තිබුණු බව. ඒ වගේම ඔවුන් විසින් ප්‍රකාශ කරනවා මේ මියගිය ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින්ගේ දැනුම පවතින. එහෙමත් නැත්නම් ඔවුන් විසින් සිදු කළ කාර්යභාරය සඳහා ආදේශ කළ හැකි න්‍යෂ්ටික විද්‍යාඥයින් ඉරානය සතුදයි Taman නොදන්නා බව. යම් හේකින් එවැනි දෙවෙන පෙළ විද්‍යාඥ කණ්ඩායමක් සිටිනවා නම් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ කිරීමේ ඊශ්‍රායල මෙහෙයුම සාර්ථක වී නොමැති බව තමයි ස්වාධීන යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම අමතක කළ යුතු නැහැ ඔවුන් විසින් ප්‍රකාශ කරන කාලය. ඉතින් මේ කාල සීමාව ඇතුළතත් ඊශ්‍රායලයට සහ මොසාඩ් බුද්ධ්‍යංශයට හැකියාව තිබෙනවා මේ අලුත් න්‍යෂ්ටික වැඩසටහනක් විනාශ කිරීමට. ඔවුන් පැහැදිලිවම ඒ සඳහා කටයුතු කරાવી. ඇතැම් විට ඔවුන්ගේ ඊළඟ වටයේ ප්‍රහාරය එල්ල වන්නේ ඉරානය විසින් ප්‍රතිප්‍රහාරය විදියට එල්ල කරන මිසයිල වලට සම්පූර්ණ ආරක්ෂාව ගොඩනංවා ගත්තට පස්සේ. එහෙමත් නැත්නම් ඇමරිකාව වැනි Tamanගේ මිත්‍ර රටවල උදව්වෙන් Tamanගේ ගුවන් ආරක්ෂණ පද්ධතිය තව දුරටත් වැඩි දියුණු කරගත්තට පස්සේ. ඉතින් ඊශ්‍රායලය විසින් ඉරානයේ උදෙසා ප්‍රහාර එල්ල කළේ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කිරීමට. එහිදී යම්කිසි සාර්ථකත්වයක් අත් කර ගැනීමට ඊශ්‍රායලය සමත් වුණා. නමුත් එය සම්පූර්ණ සාර්ථකත්වයක් නෙමෙයි ඊශ්‍රායලය බලාපොරොත්තු වෙච්ච. ඒ තමයි මේ ආසන්නතම මෙහෙයුමේ බර කිරුවට පස්සේ අපට එන්න පුළුවන් නිගමනය. පැහැදිලිවම ඉදිරියේදීත් මේ රටවල් දෙක අතර පවතින ශීත යුද්ධය ඇවිලේවි. ඒ පිළිබඳ විස්තර ලදසනින්ද අප ඔබ හමු වෙනවා. ඉතින් මිත්‍රවරුනි අපගේ ඉරේෂාන් සිරිවර්ධන YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා මේ වගේ වටිනා විස්තර දැන ගැනීමට එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අදට අපේ කතාවසන් ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.